තියෙන මේ වචන වල සිංහල තේරුම මුලින්ම ලියා ගන්න. අතම අතම කියලා කියන්නේ හිස කියන තේරුම. හිස එහෙම නැත්නම් ඔළුව. ඔයගලන්ට උතන ඉංග්‍රීසි වලින් සිංහල තේරුම දීලා තියෙන්නේ. අන්න ඒක ඉස්සරහින්ම ඔයගොල්ලෝ සිංහලෙන් ලියාගන්න. අතම කියන්නේ ඔළුව එහෙම නැත්නම් හිස. ඊළඟට හිතයි කියලා කියන්නේ නළල. එක්සෑම් එකේදී ළමයින්ට මේ ශරීරයේ කොටස් සමහරක් ළමයි එන්නේ නැහැ කියලා හිතලා මේ බලා ගන්න නැතුව ඉන්නවා. මේ පාර එක්සෑම් එකේදී ගොඩක් ළමයිට ඇවිල්ලා තිබුණා මේ නළල මාක් කරලා රූපයක් දීලා ඒක මේ මොකක්ද කියලා අඳුනගන්න. ඒකින්ද මේ කොටස් ටික හරියට සිංහල තේරුම ලියාගන්න එක්සෑම් එකේදී ඕනි වෙන්න පුළුවන්. හිතයි කියන්නේ නළල. ඊළඟට මේ කියලා කියන්නේ ඇස. ඊළඟට මිමි කියලා කියන්නේ කන. මේකට ළඟින් පහලින් සමහරක් අයගේ PDF වල ඇති සමහරක් අයගේ නැතුව ඇති. මෙගා ශිරා කියලා තියෙනවා නම් මෙගා ශිරා කියලා කියන්නේ ඇහි අභ්‍යන්තර කෙළවර කියන තේරුම. මෙගා ශිරා ඇසේ අභ්‍යන්තර කෙළවර. ඊළඟට මෙජිරි කියලා තියෙනවා නම් මෙජිරි කියලා කියන්නේ ඇහි පිටත කෙළවර. මෙගා ශිරා කියලා කියන්නේ ඇහි අභ්‍යන්තර කෙළවර. මෙජිරි කියලා කියන්නේ ඇහි පිටත කෙළවර. ඊළඟට මිමි කියලා කියන්නේ කන. ඊළඟට හනා කියලා කියන්නේ නහය. කුචි කියලා කියන්නේ කට. කුචි බිරු කියලා කියන්නේ තොල්. ඊළඟට අපිට ගොඩක් ඕනි වෙන වචනයක් අගෝ කියලා කියන්නේ නිකට. මේක ස්කිල් එකේදීත් ඕනි වෙනවා. ඒ වගේම ලැන්ග්වේජ් එකේදීත් ගොඩක් ඕනි වෙනවා. අගෝ කියලා කියන්නේ නිකට. කුබි කියලා කියන්නේ බෙල්ල. නොදෝ කියලා කියන්නේ උගුර. ඊළඟට උදේ කියලා කියන්නේ බාහුව. හිජි කියලා කියන්නේ වැලමිට. කොෂි කියලා කියන්නේ කොන්ද කියන තේරුම. කොෂි කොන්ද. ඊට පස්සේ තෙකුබි කියලා කියන්නේ මැණික් කටුව. තෙනොහිරා කියලා කියන්නේ අල්ල. ඊට පස්සේ යුබි කියලා කියන්නේ ඇඟිලි. අතේ තියෙන ඇඟිලි. අතේ ඇඟිලි කියලාම ලියා ගන්න. යුබි කියලා කියන්නේ අතේ ඇඟිලි. ඊළඟට යුබි සකි කියලා කියන්නේ ඇඟිලි තුඩු. යුබි සකි කියන එකත් නිතරම අපිට ඕනි වෙනවා. යුබි සකි කියන්නේ ඇඟිලි තුඩු. ඊළඟට තෙන කෝ කියලා කියන්නේ මේ අතේ පිටුපස. තෙන කෝ කියලා කියන්නේ අතේ පිටුපස. තෙන කෝ කියලා කියන්නේ අතේ පිටුපස. ඊළඟට අශි කුබි කියලා කියන්නේ වලලු කර. ඊළඟට සුමාසකි කියලා කියන්නේ කකුලේ ඇඟිලි. කලින් අපි ලියාගත්තනේ අතේ ඇඟිලි වලට කියන්නේ යුබිසකි කියලා. දැන් ලියා ගන්න සුමාසකි කියලා කියන්නේ කකුලේ ඇඟිලි. ඊළඟට කතා කියලා කියන්නේ උරහිස. ඊළඟට සෙනක කියලා කියන්නේ පිට. ඊළඟට මුනේ කියලා කියන්නේ පපුව.
දෙම්බු එහෙම නැත්නම් ශිරි කියලා කියන්නේ තට්ටම් කියන එක. දෙම්බු එහෙම නැත්නම් ශිරි කියලා කියන්නේ තට්ටම්. ඊළඟට හරා. හරා කියලා කියන්නේ උදරය. එහෙම නැත්නම් බඩ. ඒ හරා කියන තැනින් ඔයගොල්ලෝ ලියා ගන්න ඔනක කියලා. හරා එහෙම නැත්නම් ඔනකා ඒ දෙකෙන්ම අදහස් කරන්නේ බඩ එහෙම නැත්නම් උදරය කියන තේරුම. ඊළඟට හිසා. හිසා කියලා කියන්නේ දන හිස. ඒකත් අපිට නිතරම ඕනි වෙනවා. හිසා කියන්නේ දන හිස. ඊළඟට කකතෝ කියන්නේ විලුඹ. කකතෝ විලුඹ. ඊළඟට සොකුතෙයි එහෙම නැත්නම් අශින උරා කියලා කියන්නේ යටිපතුල කියන එක. එහෙම නැත්නම් පාදයේ පහළ කොටස එහෙම නැත්නම් යටිපතුල. අපි සිංහලෙන් කියනවා නම් කෙටියෙන් එකට කියන්නේ යටිපතුලනේ. එතකොට සොකුතෙයි කියන්නේ යටිපතුල. ඊට පස්සේ කවුයිරොයි කියලා කියන්නේ මුහුණේ පැහැය. කවෝ කියන්නේ මුහුණ, ඉරෝ කියන්නේ පාට, එහෙම නැත්නම් පැහැය කියන එක. එතකොට කවෝ ඉරෝ කියලා කියන්නේ මුහුණේ පැහැය. ඊළඟට ඔයගලන්ට තියෙනවා ඒ වචනේ වැදගත්. කන්සොකු කියලා කියන්නේ රෝගී පැත්ත. කන්සොකු රෝගී පැත්ත. ඕක අපිට ස්කිල් එකේදීත් හම්බ වෙනවා, ලැන්ග්වේජ් එකේදීත් නිතරම හම්බ වෙනවා. ඒක නිසා ඒක මතක තියාගන්න වැදගත් වචනයක්. කන්සොකු කියලා කියන්නේ රෝගී පැත්ත. ඊළඟට තියෙනවා කෙන්සොකු. කෙන්සොකු කියලා කියන්නේ නිරෝගී පැත්ත. ඒ දෙක පටල ගන්න එපා. හොඳට මතක තියාගන්න. කන්සොකු රෝගී පැත්ත, කෙන්සොකු නිරෝගී පැත්ත. ඊළඟට කෙන්කෝ කියලා කියන්නේ සෞඛ්‍ය. කෙන්කෝ සෞඛ්‍ය. ඊළඟට තයිචෝ කියලා කියන්නේ ශරීර තත්වය. ඕකට අපිට කියන්න පුළුවන් කරදන ජෝතයි කියලා. ශරීරයේ තත්වය කියන එක. දැනට ඔයගොල්ලෝ තයිචෝ කියන එක විතරයි ලියාගන්න. ඉස්සරහට කයව පාර්ට් එක කරගෙන යනකොට මම මේක දෙන්නම්. තයිචෝ කියලා කියන්නේ ශරීර තත්වය. ඊළඟට බයිතරු සයින්. ඒ කියන්නේ කතකනා වචනයක් තියෙන. ඒක කියන්නේ ඔයගොල්ලෝ එක මෙන්න මෙහෙම ලියා ගන්නකො. උස බර ශරීර උෂ්ණත්වය. උස කමාවක් බර කමාවක් ශරීර උෂ්ණත්වය. තව ලියා ගන්න කමාවක් අධිරුධිර පීඩනය. යනාදිය ලබා ගන්නා මිනුම්. යනාදිය ලබා ගන්නා මිනුම්. ඊළඟට ඔතන තව එකක් ලියා ගන්න එක කොටසක් අඩු වුණා. වකි වකි කියලා ලියලා සිංහල තේරුම ලියා ගන්න කිහිල්ල කියලා. වකි කිහිල්ල. වකි කිහිල්ල. හරි. ඊළඟට බලන්න ඊළඟ පිටුවෙත් ඕගලන්ට තියෙන සිංහල තේරුම් ලියා ගන්න. දැනට ඒ ටික තියලා අපි යමු කයිව එකක් කරමු. එතකොට මම උතනදී මතක තියාගන්න කීව වචන දැන් ඔයගොල්ලෝ ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට මේක වචනයක්වත් බලන්න නැතුව ක්ලාස් එකට ඇවිල්ලා ඔයගලන්ට කයිව කරන්න පුළුවන් කියලා හිතනව නම් බෑ. කරන්න බෑ. මේ වචන අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. සමහරක් වෙලාවට JFT එකේ සාමාන්‍ය දැනුමක් තියෙන ළමයෙක්ට මේ කයිව කරන වෙලාවට උත්තර හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි සමහරක් වචන දන්නේ නැති හින්දා හරියටම උත්තරය මොකක්ද කියලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද අර අඩමාණේට උත්තරේ හොයනවට වැඩිය මේ වචන පාඩම් කරගෙන තමන්ට ස්ථිරම උත්තරේ හොයාගන්න පුළුවන් තත්ත්වයට හදාගන්න නම් මේ වචන හොඳට පාඩම් කරගෙන ඉන්න. අපි කයිව එකක් කරමු. හැමෝම පෙරලා ගන්න. මේකේ පේජ් එක නම් 209. පේජ් එක පෙරලා ගන්නකො. හරි. මම ඔයගලන්ට විනාඩි 2ක් දෙන්නම්.
දැන් වෙලාව 9:45නේ. මම 9:47ට මේක ඩිස්කස් කරන්න ගන්නවා. ඔයගොල්ලෝ මේක තනියෙන් කියවලා ආන්සර් එක තෝරන්න බලන්න. යට තියෙන උත්තර හතරෙන් එකක් තමයි ආන්සර් එක. ඒ ආන්සර් එක තෝරන්න මම ඔයගොල්ලන්ට විනාඩි දෙකක් දෙනවා. ආන්සර් එක ලියපු ළමයි ඉන්නවා නම් ඕගොල්ලන්ට ඕන Zoom එකේ chat එකට දාන්න ආන්සර් එක. හරි. අපි එහෙනම් කතා ඩිස්කස් කරමු. මම ඔයගලන්ට සිංහල තේරුම කියන්නම්. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න. මේක සිංහල තේරුම ලියාගෙන නැත්තම් ඔයගලන්ට සමහරක් වචන හොඳට පුළුවන් නම් ඒ වචන වලට සිංහල තේරුම ලියන්න නැතුව ඔයගොල්ලෝ දන්නේ නැති වචන වල විතර සිංහල තේරුම ලියන්න. අනිත් එක ඔයගොල්ලෝ දන්නේ නැති වචන තියෙනවා නම් මේ කොටසේ. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට කතා කරනවානේ මේ කයිව පාට් එකේ මේ වචන. ඒ වචන වලට අමතරව මේවා ඇතුලේ ඔයගොල්ලෝ දන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්. ඒක නිසා එහෙම මොන හරි තිබුණොත් මේ ඔයගොල්ලෝ මෙතනම ඉරක් ගහලා ඒ වචනේ සිංහල තේරුම ලියා ගන්න. මම කියවනවා බලාගන්න. මුලින්ම කයිගොෂකු කියනවා සතෝසන් තයිචෝවා දෝදෙස්කා. සතෝසන් තයිචෝවා දෝදෙස්කා. සිංහල තේරුම සතෝසන් ශරීර තත්වය කොහොමද? සතෝසන් ශරීර තත්වය කොහොමද? මෙතන තයිචෝ කියන එක ළඟින් ඕගොල්ලෝ ලියා ගන්න. ඒකට සමාන වචනයක්. එහෙම නැත්නම් ඔනජි මි එකක්. ඔනජි කොතොබ එකක්. තයිචෝ කියලා කියන්නේ කරදන ජෝතයි. කරදන ජෝතයි. ළමයි එක එක ආන්සර්ස් දාලා තියෙනවානේ. 3 1 3. හරි බලමු. ඔයගොල්ලන්ට මම ටයිප් කරලා පෙන්නනම් අර මම ලියා ගන්න කිව් එක. මෙන්න මේ වචනේ කරදන ජෝතයි.
කරදන ජෝතයි. ඒක සිංහල තේරුම ලියා ගන්න. ශරීර తত্ত্বය. සිංහල තේරුම ලියා ගන්න ශරීර తত্ত্বය. ඊළඟට සතෝසන් කියනවා වරුකුණයිදෙස්. සතෝසන් කියනවා වරුකුණයිදෙස්. ඒකේ සිංහල තේරුම නරකක් නැහැ කියන එක. වරුකුණයිදෙස් නරකක් නැහැ. ඊළඟට කයිගොෂොකු. සාත්තු සේවකයා ඊළඟට කියනවා කොරෙකරා අරුකුරෙන්ෂුවෝ ශිමශෝකා. කොරෙකරා අරුකුරෙන්ෂුවෝ ශිමශෝකා. සිංහල තේරුම කොරෙකරා කියලා කියන්නේ මෙතෙන් සිට. කොරෙකරා කියන්නේ මෙතෙන් සිට. අරුකුරෙන්ෂූ කියලා කියන්නේ ඇවිදීමේ පුහුණු වීම. අරුකු කියලා කියන්නේ ඇවිදිනවා. රෙන්ෂූ කියලා කියන්නේ පුහුණු වීම. එතකොට අරුකුරෙන්ෂූ කියලා කියන්නේ ඇවිදීමේ පුහුණු වීම. ශිමශෝකා කියලා කියන්නේ කරමුද කියලා. සාතු සේවකයා අහනවා මෙතෙන් සිට ඇවිදීමේ පුහුණු වීම කරමුද? ඊළඟට සතෝසන් කියනවා සෝදෙස්නේ. සෝදෙස්නේ කියන්නේ එහෙමයිනේ. හොඳයිනේ. ඔතනදි ගත්තොත් අපිට හොඳයිනේ කියන අදහස ගන්න පුළුවන්. හොඳයිනේ වගේ එකක් කියනවා. ඊළඟට කයිගශකු අපහු කියනවා සුවේ. සුවේ කියලා කියන්නේ හැරමිටිය කියන එක. ඊළඟට හොකෝකි කියලා කියනවා ඔයගලන්ට තියෙන ඉස්සරහට ඉගෙන ගන්න බෝක එකක් ගැන. ඒක. සමහරක් අයගේ මේ PDF එකයි පොතයි අතර පොඩි වෙනසක් තියෙනවා නේ ළමයි. මට විනාඩියක් දෙන්න. ඊළඟට කයිකුෂකු කියනවා සුවේවෝ සුකයි මස්කා. සුවේ කියලා කියන්නේ හැරමිටිය. සුකයි මස්කා කියලා කියන්නේ පාවිච්චි කරනවද එහෙම නැත්නම් භාවිතා කරනවද කියලා. සුවේවෝ සුකයි මස්කා හැරමිටිය භාවිතා කරනවද කියලා දැන් සාත්තු සේවකයා අහනවා රියෝෂගෙන් සතෝසන්ගෙන්. ඊළඟට සතෝසන් උත්තර දෙනවා ඊයේ. ඊයේ කියලා කියන්නේ නැහැ. කියෝවා තෙසුරිනි සුකමත්තේ. කියෝවා තෙසුරිනි සුකමත්තේ. තෙසුරි කියලා කියන්නේ අත්වැට කියන එක. සුකමත්තේ කියලා කියන්නේ අල්ලගෙන කියන එක. අරුයිතේ මිමස් ඇවිදලා බලමු කියලා කියනවා. එතකොට මේකේ සම්පූර්ණ සිංහල තේරුම නැහැ. අද අත්වැට අල්ලගෙන ඇවිදලා බලමු කියලා සාත්තු සේවකයා සතෝසන් සාත්තු සේවකයාට කියනවා. සිංහල තේරුම ලියා ගන්න නැහැ. අද අත්වැට අල්ලගෙන ඇවිදලා බලමු. එතකොට උතන මාක් කරගන්න තෙසුරු කියන එක අලුත් වචනයක්. අත්වැට කියන එක සමහර විට සුකමත්තේ කියන එක සමහරට සුකයි මාස ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් සුකමත්තේ කියන එක උතනදී පාවිච්චි කරලා තියෙන අල්ල ගන්නවා කියන එකට ඊළඟට ඔය තේ ෆෝම් එකත් එක්ක මිමස් කියන එක ආවොත් අරුයිතේ මිමස් කියලා කියන්නේ ඇවිදලා බලමු කියන එක. අරුවිතේ මිමස් ඇවිදලා බලමු. ඊළඟට කයිගුෂකු කියනවා වකරි මස්තා. එතකොට ඔයගොල්ලෝ හැම වෙලාවෙම මේ කයිවවලදී සාත්තු සේවකයයි රියෝෂයි අතර වෙන දෙබස්වලදී ඕගොල්ලෝ බලන්න හැම වෙලාවෙම සාත්තු සේවකයා මුලින් කතා කරනවා නම් සාත්තු සේවකයා අනිවාර්යෙන් ප්‍රශ්නයක් විදිහට මේ දෙබස යන්නේ. එක්ක එයා ප්‍රශ්නයක් අහනවා, ඒක හොඳින් ඉන්නවද කියලා අහනවා වෙන්න පුළුවන්, මොනවා හරි කරමුද කියලා අහනවා වෙන්න පුළුවන්, අසනීපයක් ගැන අහනවා වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ ඒක ඔළුවේ තියාගෙන ඊළඟට බලන්න අනිත් කෙනාගේ රිප්ලයි එක මොකද්ද? අනිත් කෙනාගේ උත්තරේ මොකද්ද? එතකොට දැන් මේ වගේ තැනකදී මොනවා හරි දෙයක් කරනවා වගේ දෙයක් සංවාදයක් යනවනම් ඔයගොල්ලෝ බලන්න හැම වෙලාවෙම සාත්තු සේවකයා නම් ඒක අහන්නේ රියෝෂා එකට එකඟ වෙනවද? දැන් මෙතනදී
සතෝසන් කියනවා මේ මුලින්ම කයිගොෂොක් වහනවා හැරමිටිය භාවිතා කරනවද කියලා. ඊට පස්සේ සතෝසන් කෙලින්ම ඒක නැහැ කියනවා. එතකොට ඕගොල්ලෝ එතනම ඔළුවේ තියාගන්න හැරමිටිය භාවිතා කරනවද? ඒක කෙලින්ම රියෝෂ ප්‍රතික්ෂේප කරා. එතකොට ඕගොල්ලන්ට උත්තරවලදී හැරමිටිය අල්ලගෙන ඇවිදින කතාවක් තිබුණොත් ඕගොල්ලෝ ඒ උත්තරේ ගන්නෙ නැහැ. ඕගොල්ලෝ මේ කයිවේක ඉවර වෙනකොටම ඒක ඔළුවට දාගෙන තියාගන්න. ඊට පස්සේ රියෝෂ සතෝසන් එහෙම නැත්නම් රියෝෂා කියනවා අත්තට අල්ලගෙන ඇවිදලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ආය ඇවිදලා බලනවා කියලා කිව්වා. හැබැයි ඒකට සාත්තු සේවකයා මොකද කැමති වුණාද? එහෙම නැත්නම් අකමැති. සමහරට අපි හිතමුකෝ සතෝසන් කියන්නේ මොකක් හරි ලෙඩක් තියෙන කෙනෙක්. මොකක් හරි අය කකුල තුවාලයක් හරි මොකක් හරි ආබාධයක් තියෙනවා නම් සාත්තු සේවකයා ඒකට ඉඩ දෙන්නේ නැහනේ. ඒක කරන්න. එතකොට සමහරට එයා විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට එයා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කයිවේක කියවනකොට හැම වෙලාවෙම මේ සංවාදවලදී අනිත් කෙනා කියන දෙයට මෙයා එකක වුණාද? සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මේ කයිවගේ මුලින්ම තිබ්බ කොටසකින් ප්‍රශ්නය අහන්න පුළුවන්. අගින්ම අහන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මේ සංවාදේ ගලා යෑමේ අන්තර්ගතයේ මුලින්ම සිංහලෙන් ඕගොල්ලන්ගේ ඔළුවට දාගන්නවා. මෙයා මේකට එකඟ වුණේ නැහැ. ආයා මේකට එකඟ වුණා කියන එක ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න. එතකොට ඕගොල්ලෝ උත්තරේ හොයන්න යනකොට ඕගොල්ලන්ට වැරදි උත්තර නිකම්ම කියවනකොටම ඕගොල්ලන්ට අයින් කරලා දාන්න පුළුවන් එකපාරින්. එතකොට මෙතනදී සතෝසන් මොකද්ද කිව්වේ? අද අත්තට අල්ලගෙන ඇවිදලා බලමු කිව්වා. සාතු සේවකයා නා වකරි මස්තා කියලා කිව්වේ තේරුණා. යාට එහෙනම් ඒක තේරුම් ගත්තා. එයාකට කැමතුණා කියන එක. ඊළඟට කියනවා ඉමා සුවේවෝ මොත්තේ කිමස් කරා. දැන් හැරමිටි අරගෙන එන හින්දා ඉමා කියලා කියන්නේ දැන් සුවේ කියලා කියන්නේ හැරමිටි අරගෙන එන නිසා ඉසුනි සුවත්තේ පුටුවක වාඩි වෙලා ඉසු කියලා කියන පුටුව සුවත් එකේ මත සුවරිමස් කියලා කියන්නේ වාඩි වෙනවා පුටුවේ වාඩි වෙලා ඉසුනි සුවත්තේ ඔමචි කුදසයිනේ කියලා කියන්නේ බලාගෙන ඉන්න කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ මේ කයිවගේ සිංහල තේරුම ලියාගත්තානේ. හරි. ඊළඟට අපි උත්තර හොයන්න යමු. ඔයගලන්ට හැම එකේම ඇවිල්ලා තියෙනවනේ මේ කයිවන නයෝද්දේ තදශී මොනෝ එරන්දි කුදසයි කියලා කියන්නේ සංවාදයේ අන්තර්ගතයෙන් නිවැරදි දේවල් තෝරන්න කියන එක. හරි. අපි උත්තර 4 කියවමු. පළවෙනි උත්තරේ තියෙනවා සතෝසන්වා තයිචෝගා තොතෙමෝ යොයි නොදේ. සතෝසන්ගේ තයිචෝ කියලා කියන්නේ ශරීර තත්ත්වය යොයි තොතෙමෝ යොයි නොදී. ගොඩක් හොඳ නිසා අරුකු රෙන්ෂුවෝ ශිමස්. ඇවිදීමේ ව්‍යායාම් කරනවා කියලා කියනවා. එතකොට දැන් මේ කයිවේක කියවපු කෙනෙක් කයිවේකේ මුලම කියනවා යාගේ තයිචෝ එක හොඳයි කියලා කියන්නේ එයා කියන්නේ වරුකුණයි කියලා. නරකක් නැහැ කියලා. ගොඩක් හොඳයි කියලා කියන්නේ. එතකොට කයිවේකේදී ආ ගොඩක් හොඳයි කියලා නැහැ. එතකොට ඒ ආන්සර් එක එතනින්ම අයින් කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ආන්සර් එකේ අපි කතා කරා සුවේ එකෙන් අරුකු රෙන්ෂූ කරනවා. එතකොට ඒක උත්තරේ වැරදි. එයා කියන්නේ අද සුවේකින් කරමු දැවුවාම සතෝසන් එක ප්‍රතික්ෂේප කරා නැහැ. එයා අත්තට අල්ලගෙන විදලා බලනවා කියලා. එතකොට ඒ උත්තරේ ගන්න බෑ. මම දැක්ක කීප දෙනෙක් chat එකට පළවෙනි උත්තරේ දාලා තියෙනවා. පළවෙනි උත්තරේ ගන්න බෑ මං කිව්වා. කයිව එකේ තියෙන්නේ මොනවද කියන්නේ? කයිව එකේ තියෙන්නේ ඕගොල්ලන්ට වරුකුණයි කියලා. එතකොට මෙතන ඕගොල්ලන්ට තියෙනවා තොතෙම යොයි කියලා. ගොඩක් හොඳයි කියලා. එතකොට එහෙම ඕගොල්ලන්ට තීරණය කරන්න බෑ වරුකුණයි කියන්නේ හොඳයි කියන එකනේ. එහෙම ඕගොල්ලන්ට තීරණය කරන්න බෑ. කයිව එකේ කියලා තියෙනවා නම් නරක නැහැ. ආයෙ මෙතන හොඳයි කියලා තියෙනවා ඔයගලන්ට ඒ උත්තරේ වැරදි කියලා ගන්න පුළුවන්. මොකද වරුකුණයි කියන්නේ නරකක් නැහැ. හොඳයි කියන අදහස නෙමෙයි. යාට නිකන් ප්‍රශ්නයක් නැහැ කියන අදහස. ඒක නිසා පළවෙනි උත්තරේ කොහොමත්ම ගන්න බෑ. තුන්වෙනි උත්තරය කියනවා සතෝසන්වා තෙසුරිනි සුකමත්තේ. සතෝසන් අත්වැට අල්ලගෙන අරුකු රෙන්ෂුවෝ ශිමස් ඇවිදීමේ ව්‍යායාම් කරනවා කියලා. එතකොට බලන්න අතන කයිව එකේ තිබ්බ ආන්සර් එකක් ඒ කියන්නේ කයිව එකේ තිබ්බ කොටසක් ඒ විදිහටම ආන්සර් එක විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට හරියට අවධානයෙන් කියවපු කෙනෙක්ට ඒ උත්තරේ හොයාගන්න පුළුවන්. එතකොට හරි උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ.
ඊළඟට අපි හතරවෙනි ප්‍රාංශ එකත් බලමු. සතෝසන්වා තෙසුරිනි සුකමත්තේ මචිමස් කියලා තියෙනවා. ඒ කියන්නේ සාත්තු සේවකයා අත්වැට අල්ලගෙන බලාගෙන ඉන්නවා කියලා. කයිව එක අන්තිම වෙනකන් කියෙව්වා නම් කයිව එකේ අන්තිමට තියෙනවා ඉසුනි සුවත්තේ ඔමචි කුදසයි කියලා. පුටුවක වාඩි වෙලා බලාගෙන ඉන්නේ කියලා. එතකොට මෙතන කියනවා අත්වැට අල්ලගෙන බලාගෙන ඉන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ කයිව එක හරියට කියෙව්වේ නැත්තම් ඔයගොල්ලන්ට මේ උත්තර හතරෙන් අඩුම එක උත්තරය ඔයගලන්ට අයින් කරගන්න පුළුවන්. ඉතුරු උත්තර තුනම ඔයගලන්ට හරි වගේ පේන්න පුළුවන්. ඒක නිසා මම කිව්වා වචන ඕනි වෙනවා. වචන ටික බලා ගන්න. ඕගොල්ලෝ ඒ කයිව එක කරන වෙලාවට ඕගොල්ලෝ පළවෙනි කොටස කියවලා යාග දෙබස කියවලා ඊළඟ දෙබසට යනකොට අරයා කියපු දෙයට මෙයා එකග වෙලාද? එකග වෙලා නම් ඔළුවට දාගන්නවා. මෙයා හැරමිටියෙන් අද ඇවිදින් නෑ කියලා කිව්වා. එහෙනම් හැරමිටියෙන් ඇවිදින උත්තරයක් තිබ්බට ඒක වට අදාළ නෑ. ඒ විදිහට හැම කයිවකදී මේකෙදි විතරක් නෙමෙයි හැම එකේදීම මම ඔයගලන්ට කියලා දෙන්නම්. හැම එකේදීම ඕගොල්ලෝ හිතින් උත්තර ටික කියවලා නැහැ. හැබැයි ඕගොල්ලන්ට හිතෙනවා මේ උත්තරේ වැරදි, මේ උත්තරේ වැරදි, මෙහෙම උත්තරයක් තමයි එන්න ඕනි කියලා කයිව එක ඉවර වෙද්දී ඕගොල්ලන්ගේ ඔළුවට යනවා මෙහෙම කරන්න පුරුදු වුණාම. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන උත්තර හතරෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි ඊළඟට 210 පිටුවේ තියෙන කයිව එක කරමු. මම ඔයගොල්ලන්ට විනාඩි දෙකක් දෙන්නම්. දැන් 10:08යි මම 10:10ට කයිව එක කරනවා. එතකන් කයිව එක කරන්න. ඊට පස්සේ කරලා ඉවර ළමයි chat එකට දාන්නකෝ ආන්සර් එක බලන්න. හැමෝම වගේ දාන්න 10 දෙනෙක් විතර දැන් ඉන්නවනේ chat එකට දාන්න. හරි ළමයි අපි ඩිස්කස් කරමු. ඒකේ ඉන්නවා සුසුකි-සන්. ඒකේ තියෙන සුසුකි-සන් ඔය කයගොශුකුයි අතර ඇතිවන දෙබස. සුසුකි-සන් ඔය කයගොශුකුයි අතර ඇතිවන දෙබසක් තියෙනවා. අපි බලමු. ඒකේ සුසුකි-සන් කියනවා තොයිරේනි ඉකිතයින් දකිදෝ කියලා. තොයිර කියලා කියන්නේ টয়ලට් එක කියන එක වැසිකිළියට යන්න අවශ්‍යයි. සිංහල තේරුම වැසිකිළියට යන්න අවශ්‍යයි. එහෙම නැත්නම් වැසිකිළියට යන්න ඕනේ. ඕගොල්ලෝ එතනින් එහෙම නැත්නම් එතනින්ම හරි එහා පැත්තෙන් හරි එහෙම නැත්නම් ওই තයි කියන එකට ඉරක් ගහලා හරි ලියා ගන්න. තයි කියලා කියන්නේ අවශ්‍යයි. ওই තයි කියන වචනෙන් ඉවර වෙන ඕගොල්ලන්ට ක්‍රියාපද ආවොත් ඕගොල්ලෝ මතක තියාගන්න. අවශ්‍යයි, ඒ කියන්නේ කරන්න අවශ්‍යයි, කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක කරලා කියන අදහස නෙමෙයි. එයාට ඒක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. එයාට ඒක කරන්න උවමනාවක් තියෙනවා. අන්න ඒ අදහසින් තමයි ඔය තයි එක එන්නේ. එතකොට දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒක ඉරක් ගහලා ලියා ගන්න අවශ්‍යයි යමක් කිරීමට අවශ්‍යයි එහෙම නැත්නම් යමක් කිරීමට උවමනයි.
සම්පූර්ණ එකේ එතකොට සිංහල තේරුම තොයිරණී කිතයින්දා කෙදෝ කියලා කියන්නේ වැසිකිළියට යන්න අවශ්‍යයි. ඊළඟට සාතු සේවකයා කියනවා වකරි මස්තා තේරුණා ඉෂ්ෂොනි කිමෂෝ ඉෂ්ෂොනි කිමෂෝ කියලා කියන්නේ එකට යමු. අන්න එතකොට ඔයගොල්ලෝ මෙතනදී මතක තියාගන්න සුසුකිසන්ට දැන් සුසුකිසන් වොෂ්රූම් එකට යන්නේ වැසිකිළියට යන්නේ තනියම නෙමෙයි කයිගොෂොක්ගේ උදව් අරගෙන. එහෙනම් ඒක එතනදී මතක තියාගන්න. එයා තනියම වොෂ්රූම් යන්නේ නැහැ කියන එක ඔළුවට දාගන්නේ. මේක දැක්ක ගමන් ඔයගොල්ලෝ ඒ ඔළුවට දාගන්න සතෝසන් ටොයිලට් යනවා. යන්න අවශ්‍යයි. හැබැයි ආ යන්නේ සාතු සේවකයාත් එක්ක තනියම නෙමෙයි. ඊළඟට කියනවා බෙද්දෝ කරා ඔකි අගරේ මස්කා බෙද්දෝ කරා ඔකි අගරේ මස්කා බෙද්දෝ කියලා කියන්නේ ඇඳෙන් බෙද්දෝ කරා කියලා කියන්නේ එතකොට ඇඳේ ඉඳලා ඇඳෙන් ඔකි අගරේ කියලා කියන්නේ ඇඳේ ඉඳලා නැගිටින්න පුළුවන්ද කියන එක. එතකොට ඇඳෙන් නැගිටින්න පුළුවන්ද කියලා මේ සාතු සේවකයා අහනවා සුසුකිසන්ගේ. තේරුණා එකට යමු ඇඳෙන් නැගිටින්න පුළුවන්ද? ඇඳෙන් නැගිටින්න පුළුවන්ද? ඊළඟට සුසුකිසන් කියනවා යුක්කුරි යත්තේ මිරු යුක්කුරි යත්තේ මිරුයෝ සිංහල තේරුම යුක්කුරි කියලා කියන්නේ හිමින් යත්තේ එහෙම නැත්නම් අපි කියනවා අපි සාමාන්‍යයෙන් උකට හුරු වචනේ ශිමස් කියන එක. ශිමස් කියන්නේ කරනවා කියන එකනේ. එතකොට මෙතනදී යත්තේ කියලා තියෙන්නේ යත්ති කියන එකේ තේරුමත් කරනවා කියන අදහසම තමයි. ඕන එතනින් ඔයගොල්ලෝ ශිමස් කියලාත් පරහන ඇතුලේ ලියා ගන්න. යුක්කුරි අත්තිමිමස් කියලා කියන්නේ හිමින් කරලා බලමු කියලා සුසුකිසන් කියනවා. යුක්කුරි අත්තිමිරියෝ හිමින් කරලා බලමු. ඊළඟට සාතු සේවකයා කියනවා දෙකිමස්තනේ දෙකිමස්තනේ ඒ කියන්නේ පුළුවන්නේ කියන එක. ඒ කියන්නේ මෙතනදී ඔයගොල්ලෝ ඔළුවට දාගන්න මෙයා කිව්වා හිමීට කරලා බලන්න සුසුකිසන්. එතකොට සාතු සේවකයා කියනවා පුළුවන්නේ කියලා. එහෙනම් සුසුකිසන් ඇඳෙන් නැගිටලා තියෙන තනියම. ඒ කියන්නේ යාට ඇඳෙන් තනියෙන් නැගිටින්න පුළුවන් වෙලා කියන අදහස තමයි මෙතනින් ගන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කයවේක ඉවර වෙන්න කලින් ඒක ඔළුවට දාගන්න. මේක දැක ගමන්ම දෙකිමස්තනේ කියන්නේ පුළුවන්නේ. ඒ කියන්නේ මේ සුසුකිසන් ඇඳෙන් තනියම නැගිටලා කියන එක. ඊළඟට කියනවා කුත්සුෝ හකිමෂෝ කුත්සුෝ හකිමෂෝ කුත්සු කියලා කියන්නේ සපත්තු හකිමස් කියලා කියන්නේ දානවා. එතකොට මෙතන කුත්සුෝ හකිමෂෝ කියලා කියන්නේ සපත්තු දාමු. ෂෝ වලින් ඉවර වුණොත් හැම වෙලේම අපි නිකන් අපි කිව්වොත් මුයන්නෙන් ඉවර වෙන බහුවචනයක් වගේ ෂෝ කියලා කියන්නේ නිකන් කරමු වගේ මුයන්නෙන් ඉවර වෙන අදහසක්. එතකොට කුත්සුෝ හකිමෂෝ කියලා කියන්නේ සපත්තු දාමු. ඊට පස්සේ සාතු සේවකයා අහනවා ඔතෙත්සු දයි ශිමෂෝකා ඔතෙත්සු දයි ශිමෂෝකා ඒ කියන්නේ උදව් කරන්නද මේ වචනේ හරිනම් එන්නේ තෙත්සු දයි ශිමෂෝකා. එතකොට මේ ඔයන්න දාලා තියෙන්නේ සාතු සේවකයා කතා කරනකොට රියෝෂට අර ගෞරවයක් අඟවන්න ඕන හින්දා ඔයන්න දාලා තියෙන. ඒතර ඔයගොල්ලෝ පාවිච්චි කරනකොටත් ඔතෙත්සු දයි කියලා මතක තියාගන්න. මොකද පේපේ කියනකොටත් ඔය ගෞරව පද පාවිච්චි කරලා තමයි පේපේ එකෙත් එන්නේ. එතකොට ඔතෙත්සු දයි ශිමෂෝකා උදව් කරන්නද කියලා සාතු සේවකයා අහනවා. ඊළඟට සුසුකිසන් කියනවා ඔනෙගයි ශිමස් ඔනෙගයි කියලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔනෙගයි ශිමස් කියලාත් කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මොනවා හරි දෙයක් රික්වෙස්ට් කරාම උදව්වක් වෙන්න පුළුවන් කෑමක් මොනවා හරි දෙයක් රික්වෙස්ට් කරාම ඒක මෙතනදී ඔනෙගයි ශිමස් කියලා කියන්නේ දෙන්න කියන අදහස. එහෙම නැත්නම් කරුණා කරලා. ඒ කියන්නේ ඒක කරන්න මට ඒ උදව් ඕනේ. අන්න ඒ වගේ අදහසකින් තමයි මෙතනට ඔනෙගයි එහෙම නැත්නම් ඔනෙගයි ශිමස් කියන එක පාවිච්චි කරන්නේ. ඔයාලට ඕන නම් ඔතන ලියා ගන්න කරුණා කරලා කියන එක හරි උදව් කරන්න කියලා හරි එහෙම සිංහල තේරුම ලියා ගන්න. හැබැයි මතක තියාගන්න උණේගයි කියලා ආවොත් මොකක් හරි රික්වෙස්ට් එකක් කරපු තැනකට පස්සේ මතක තියාගන්න එයා ඒ උදව්ව ඉල්ලනවා. ඒ අපි අහපු දේ එයා අපෙන් බලාපොරොත්තු වෙනවා කියන එක. එතකොට මෙයා වොෂ්රූම් යන්න ඕනේ කිව්වා. වොෂ්රූම් ගියේ තනියම නෙමෙයි සාතු සේවකයාත් එක්ක. ඊළඟට ඇඳෙන් නැගිටින්න උත්සාහ කරා. ඇඳෙන් නැගිට්ටේ තනියම උදව් ගත්තේ නෑ. ඊළඟට එයා සපත්තු දාන්න ගියා. සපත්තු දාන්න උදව් ගත්තා. එතකොට ඔන්න ඔය විදිහට මතක තියාගෙන ඉන්න කයිවේක ඉවර වෙන්න කලින්. ඊළඟට කයිගෂොක් කියනවා කිචින්තෝ හකෙමස්තනේ කිචින්තෝ හකිමස්තනේ
කිචින්තෝ කියලා කියන්නේ හරි විදියට. එහෙම නැත්නම් නිවැරදි ආකාරයට. හකෙමස්තනේ කියලා කියන්නේ දැම්ම නේද කියන එක. හරි විදිහට දැම්ම නේද? හරි විදිහට දැම්ම නේද? ඊළඟට සුසුකි-සන් කියලා සුසුකි-සන් කියනවා හයි. හයි කියලා කියන ඌ. ඊළඟට සාතු සේවකයා කියලා කියනවා ජා කුරුමයිසුනි නොරිමෂෝ. කුරුමයිසු කියලා කියන්නේ රෝද පුටුව කියන එක. ඒ වචන ලිස්ට් එක තියෙනවා මම ඒක සිංහල තේරුම දෙන්නම් ඊළඟ දවසේ. එහෙනම් කුරුමයිසුනි නොරිමෂෝ කියලා කියන්නේ රෝද පුටුවට නගිමු. වතෂිනි සුකමත්තේ කුදසයි මාව අල්ලගන්න. කුදසයි කියන එක පාවිච්චි කරොත් කරුණා කරලා මාව අල්ලගන්න කියන වගේ තේරුමක්. එතකොට බලන්න සපත්තු දාන්නත් උදව් ගත්තා. ඒ වගේම රෝද පුටුවට නගෙද්දි සාතු සේවකයාව අල්ලගෙන නැග කියන්නේ එහෙනම් එතනදිත් එයා එක තනියම කරලා නැහැ උදව් ගත්තා. දැන් මේ කයිවැග ඉවර වෙනකොට ඔයගොල්ලෝ ටිකක් දුරට මේකේ උත්තරේ මොකද්ද කියන්නේ උත්තරේ මොකද්ද වැරදි උත්තර මොකද්ද මම මේ කියන විදිහට ඔයගොල්ලෝ හිත කරා නම් ඔයගලන්ට උත්තරේ හිතෙනවා. බලමු chat එකට දාලා තියෙන උත්තර මොනවද කියලා. 1 1 1 බලමු. මෙතන කියනවා කයවන නයෝදී තදශී මොනෝ රැඳ කුදසයි කියලා සංවාදයේ අන්තර්ගතයේ නිවැරදි දිවිතුල තෝරන්න කියලා. පළවෙනි උත්තරේ තියෙනවා සුසුකි සන්වා හිතොරිදේ ඔකි අගරි මස්තා. සතෝසන් ළමයි සුසුකි සන් තනියම ඇඳෙන් නැගිට්ටා කියන එක. එතකොට මම අතනදී කිව්වා එතනදී අපි බැලුවා එයා මොකද්ද කිව්වේ සාතු සේවකයා ඇව්වා බෙද්දෝ කරා ඔකියගර මස්කා කියලා. ඇඳෙන් නැගිටින්න පුළුවන්ද? ඊට පස්සේ යුක්කුරි අත්තෙමි මස් කියලා සාතු සේවකයා කිව්වා දෙකිමස්තනේ පුළුවන්නේ කියලා. එහෙනම් ඒක තමයි ආන්සර් එක වෙන්නේ. ඔයගොල්ලෝ දාලා තියෙන ආන්සර් එක හරියි. ඒක තමයි ආන්සර් එක. අපි ඉතුරු ටිකත් බලමු. සුසුකි සන්වා හිතොරිදේ කුත්සුෝ හකිමස්තා. තනියම සපත්තු දාගත්තා. සුසුකි සන් හිතොරිදේ කියලා කියන්නේ තනියම කුත්සුෝ හකිමස්තා කියන්නේ සපත්තු දාගත්තා. අපි අතනදී කතා කරද්දි දැක්කා යා කුත්සුව හකිමෂ් කරනකොට කයිගොෂකෝ යාගෙන් ඇහුවා ඔතෙත්සුදයි ශිමෂෝකා කියලා. යා කිව්වෝ නෙගයි ශිමස් කියලා. ඒ කියන්නේ උදව් කරන්න කියලා. එහෙනම් ඒ උත්තරේ වැරදි. යා තනියම නෙමේ සපත්තු දැම්මේ. ඊළඟට කියනවා සුසුකි-සන්වා හිතොරිදේ කුරුමයිසුනි නොරිමස්තා. සුසුකි-සන් තනියම රෝද පුටුවට නැග්ගා. මෙතන බලන්න රෝද පුටුවට නගිනකොට එයා කිව්වා මාව අල්ල ගන්න කියලා සාතු සේවකයා. එහෙනම් එයා රෝද පුටුවට නැග්ගෙත් තනියම නෙමෙයි. ඊළඟ උත්තරේ තියෙනවා සුසුකි-සන්වා හිතොරිදේ තොයිරෙනි ඉකිමස්තා. සුසුකි-සන් තනියම වැසිකිළිය වෙත ගියා කියලා. මෙතනදී මං කිව්වා කයිවැක පටන් ගන්නකොටම ටොයිලට් එකට යන්න ඕනි කියනකොටම සාතු සේවකයා කිව්වා ඉෂ්ෂොනි කිමෂෝ එකට යමු කියලා. එහෙනම් හරි උත්තරේ තමයි පළවෙනි එක. ඔයගොල්ලෝ තෝරපු උත්තරේ හරි. ඊළඟට අපි මේකේ අමාරු වචන කියන්නේ ඔයගොල්ලෝ මෙතනදී කුරුමයිසු කියන එක මතක තියාගන්න. ඊළඟට මේ යත්තේ කියන එක මතක තියාගන්න. ෂිමස් කියන එකට සමානයි කියන එක. ඊට පස්සේ තයි කියන එක මං කො ලියාගන්න ඕනේ අවශ්‍යයි කියන අදහස. ඊළඟට මේ ඔකියාගර කියන එක මතක තියාගන්න. සමහරක් වෙලාවට මෙතනින් අර මෙතන ඔකියාගර දීලා වෙන මොකක් හරි වචනයක් ඕගලන්ට දීලා හුවොත් ඕගොල්ලෝ දන්නේ නැති හින්දා ඔකියාගර කියලා කියන්නේ ඇඳෙන් නැගිටිනවා කියන එක මතක තියාගන්න. ඊට පස්සේ තෙත්සුදයි කියන්නේ නම් උදව් කරන එක දන්නවා. කුත්සු කියන්නේ සපත්තු, හකිමස් කියන්නේ දාගන්නවා කියන එක. ඊළඟට කිචින්තෝ කියන එකත් මතක තියාගන්න නිවැරදි ආකාරයට හරි විදිහට කියන වගේ අදහස. කුරුමයිසු එක කොහොමද මතක තියාගන්න රෝද පුටුව කියන අදහස. හරි. ඊළඟ අයිවකට යන් පිටුව 211 විනාඩි 2ක් දෙන්න එකත් කරන්න. 21.
කවුරුත් chat එකට දාලා නැත්තේ කරලා නැද්ද? එක්කෙනෙක් දාලානේ. උත්තර. තාම කරනවද ළමයි? තාම කරන අය ඉන්නවනම් අත උස්සන්න බලන්න. නැතුව ඇතිනේ. කරන අය ඉන්නවනම් අත උස්සන්න ළමයි. නැත්තම් chat එකට දාන්නකෝ ආන්සර් එක. එතකොට මම බලා ගන්නම් කරලාද කියලා. UK කියලා ආන්සර් එක 4 දාලා තිනවා. සරෝත් ආන්සර් එක 1 ඇවිල්ලා තියෙනවා. ඔෂිනිට 4 ඇවිල්ලා තියෙනවා. හෂීට 1 ඇවිල්ලා තියෙනවා. බලමු. හරි ළමයි වෙලාව ඇති. අපි කතා කරමු. මේකේ ඉන්නේ සතෝසනුයි කයිගොෂොකුයි අතර ඇතිවෙන දෙබසක් අපි බලමු. සතෝසන් කියනවා කියෝවා ඔතෙන්කිගා ඊ කරා කියෝවා ඔතෙන්කිගා ඊ කරා අද කාලගුණය හොඳ නිසා සම්පෝනි ඉකිතයිවා සම්පෝනි ඉකිතයිවා අද කාලගුණය හොඳ නිසා ඇවිදින්න යන්න ඕනේ. දැන් මං කිව්වා කලිනුත් තයි කියන එක ආවොත් කරලා කියලාවත් කරලා ඉවර එකක්වත් නෙමෙයි ඕනේ කියන අදහස. ඒ කියන්නේ මේ ඊට තයි එකට කලින් තියෙන ක්‍රියාපදය එයාට කරන්න අවශ්‍යයි. එයාට කරන්න වුමනයි කියන අදහස අනිත් කෙනාට දෙන්න තමයි මේ තයි කියන එක පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලන්ට තයි කියන එක බැරි වුණොත් මේ කයිව එක පුරාවටම ආන්සර් එක හොයාගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම කලිනුත් කිව්වා නෝට් කරගන්න කියලා තයි කියන එකේ තේරුම. එතකොට දැන් මෙතනදිත් ඕනනම් ලියා ගන්න මේ තයි කියලා කියන්නේ කරන්න අවශ්‍යයි කරන්න ඕනේ කියන එක. එතකොට මෙයා කියනවා සන්පෝ කියලා කියන්නේ ඇවිදිනවා කියන එක. සන්පෝනි ඉකිතයිවා කියලා කියන්නේ ඇවිදින්න යන්න ඕනේ. අද කාලගුණය හොඳ නිසා ඇවිදින්න යන්න ඕනේ. සතෝසන් සාත්තු සේවකයාට කියනවා. ඊළඟට කයිකුෂකු කියනවා කෝෙන්න හනාගා කිරෙයි දෙස් කරා කෝෙන් කියලා කියන්නේ උද්‍යානයේ එහෙම නැත්නම් පාක් එක මල් ලස්සන නිසා උද්‍යානයේ මල් ලස්සන නිසා හිරු ගොහන්නෝ තබෙතරා හිරු ගොහන්නෝ තබෙතරා ඉෂ්ෂොනි ඉකිමෂෝ උද්‍යානයේ මල් ලස්සන නිසා හිරු ගොහන් කියලා කියන්නේ හිරු කියන්නේ දවල් කියන එක ගොහන් කියන්නේ කෑම. එතකොට දවල් ආහාරය තබෙතරා කියන එක. තබෙතරා මෙන්න මේක තබෙතරා කියන එක ඕගොල්ලෝ මොන තේරුමක්ද ගත්තේ? තබෙතරා කියන එක මොකක් කියලාද ඕගොල්ලෝ හිතුවේ? කෑවද කාලාද කාලා ඉවරද කන ගමන්ද මොන අදහසක් ඇතුවද ඕගොල්ලෝ කයිවේක කරේ? chat එකට දාන්න බලන්න. තබෙතරා කියන එකේ සිංහල තේරුම මොකක්ද වෙන්නේ නැති කියලා. තබෙතරා එක්කෙනෙක් දානවා කාලා කියලා. එයා විතරද දන්නේ? කාලා. හ්ම්. කෑවට පස්සේ කාලා. ඔව්. ওই තරහා කියන එකට අපිට අදහස් දෙකක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ එතනම ලියා ගන්න ඕක. තබේ තරහා කියන එකෙන් අපිට එකක් ගන්න පුළුවන්. ඔතන කියනවනේ හිරු ගොහන් කියන එක. දවල් ආහාරය කාලම කියන අදහස. ඒ කියන්නේ දවල් ආහාරය කෑවොත් එහෙම නැත්නම් කාලම එතන ලියා ගන්න කෑවොත් කාලම කියන එක එකට ලියා ගන්න. කෑවොත් ඇල ඉරක් ගහලා කාලම ඊළඟට දෙවෙනි අදහස කෑවට පස්සේ කෑවට පස්සේ එතකොට අපි ওই තරහා කියන එක පාවිච්චි කරන්නේ මම ඔයගලන්ට සිංහලෙන් නිකන් කියන්නම්. අපි මොකක් හරි ක්‍රියාවක් සිදු වෙනවා කියලා උපකල්පනය කරලා. ඒ කියන්නේ මොකක්ම හරි ක්‍රියාවක් දැන් සිදු වෙයි. එහෙම නැත්නම් ඒක කරලා ඉවර වෙයි කියන අදහස
ප්‍රකාශ කරන්න තමයි අපි ඔය තරහා කියන එක පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලන්ට මේකදී JFT නෙමෙයිනේ. ඒකින්ද ඕගොල්ලන්ට මේකේ ලොකුවට නෝට් එකක් ලියා ගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මං අර කිව්ව තේරුම් දෙකෙන් හිතන්න හැම වෙලාවෙම. කාලම එහෙම නැත්තම් කෑවොත් එහෙම නැත්තම් දෙවෙනි එක කෑවට පස්සේ තරහා කියන එක ආවොත් ඊට කලින් තියෙන පදෙත් එක්ක ඔයගොල්ලෝ මේ තීරණය කරන්න මොකක්ද ඒකේ තේරුම වෙන්නේ නැති කියලා. හැබැයි තරහා කියන එක ආවොත් පස්සේ එහෙම නැත්තම් කරොත් කියන අදහස කියන එක මතක තියාගන්න. ඒක විතර නෝට් කරගන්න. ඊළඟට කිව්වනේ ඉස්සොනිකිමාෂෝ කියලා කිව්වේ එකට යමු කියලා. එහෙනම් මෙතන සිංහල තේරුම කියනවා උද්‍යානයේ මල් ලස්සන හින්දා දවල් ආහාරය කාලා එහෙම නැත්නම් දවල් ආහාරය කෑවට පස්සේ එකට යමු කියලා. දැන් මේකට යන්නේ මොකටද? ඇවිදින්න. එතකොට දැන් ඔන්න සතෝසන්ට ඇවිදින්න උවමනාවක් තියෙනවා. එයා දවල් ආහාරය කාලා ඉවර වෙලා සාත්තු සේවකයාත් එක්ක එකට ඇවිදින්න යනවා. සාමාන්‍යයෙන් කෙටියෙන් ඔන්න දල අදහස ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට සතෝසන් කියනවා ඊ දෙස්නේ. ඊ දෙස්නේ කියලා කියන්නේ හොඳයිනේ. ඊ දෙස්නේ හොඳයිනේ. මම ඔයගොල්ලෝ සිංහල තේරුමත් ලියා ගන්නවා ඇති කියලා හිතලා තමයි මීට කියන්නේ. සිංහල තේරුමත් ලියා ගන්න දන්නව නම් කමක් නැහැ. ඒ උනාට ෂුවර්ම නැත්තම් හරියටම අදහස් මතක නැත්තම් ලියා ගන්න වචනෙන් වචනෙට හරි. මම වචනෙන් වචනෙට කියනවනේ. ඊළඟට තියෙනවා කයිගොෂොකු කියනවා සාතු සේවකයා කියනවා ශිරුබාකා. ශිරුබාකා කියලා කියන්නේ රෝලේටර් එක කියන එක. ශිරුබාකා කියලා කියන්නේ රෝලේටර් එක කියන එක. ඕගොල්ලන්ට ඒක පෙන්වන්න අපිට ඒක කතා කරන්න තියෙනවා. මෙන්න මේ තියෙන ශිරුබාකායක රෝලේටර් එකක්. රෝද පුටුව වගේ එකක්. සාතු සේවකයව අරගෙන යන පාවිච්චි කරන්නේ. ඒකට අපි කියනවා ශිරුබාකා කියලා. එතකොට අහනවා ශිරුබාකා එහෙම නැත්නම් රෝලේට එක සුකයි මස්කා භාවිතා කරනවද පාවිච්චි කරනවද සාතු සේවකයා තමයි දැන් අහන්නේ රෝලේට එක පාවිච්චි කරනවද කියලා ඊළඟට සතෝසන් කියනවා හයි ඊළඟට සතෝසන් කියනවා හයි සුකාරේ තරා බලන්න මෙතනත් තරා ෆෝම් එක තියෙනවා සුකාරේ තරා සුවාරේ මස්කරා සුකාරේ තරා සුවාරේ මස්කරා සුකාරේ තරා කියලා කියන්නේ පාවිච්චි කළොත් නැත්තම් දැන් අපි එතනදී මම අදහස් දෙකක් කිව්වා මොකද්ද පස්සේ කියන අදහසයි කළොත් කියන අදහසයි එතකොට මෙතනදී අපිට පාවිච්චි කරාට පස්සේ ඉඳ ගන්න පුළුවන් නිසා කියන එකට වඩා ඔයගලන්ට ලේසි සුකාරේ තරා කියන්නේ පාවිච්චි කළොත් සුවරේ මස්කරා ඉඳ ගන්න පුළුවන් නිසා. ඒ කියන්නේ ආයාට කියනවා ඔව් ඒක පාවිච්චි කරනවා. මොකද ඒක පාවිච්චි කරොත් මට ඉඳගෙන යන්න පුළුවන් කියලා. එතකොට මෙතනදිත් ඕගොල්ලන්ට තරහයක ඕනි වුණා. මෙතනදී ගත්තේ ඕගොල්ලෝ කෑවට පස්සේ කියන අදහසින්. හැබැයි මෙතනදී අපි පාවිච්චි කරේ කළොත් කියන අදහසින්. කොහොමත් ඒ දෙකෙන්ම එකම අදහසක් තමයි එන්නේ. ඒ වුණාට අර සාමාන්‍යයෙන් ජපාන් භාෂාවේ වචන සිංහල තේරුමට ගන්නකොට හරියටම තේරුමක් දෙන්න අමාරු හින්දා තමයි ගොඩක් ජපාන් වචන වලට ගොඩක් ග්‍රැමර් වලට එක එක සිංහල තේරුම් තියෙන්නේ අපි හදාගෙන කීපයක් අපේ පහසුවට. ඒක නිසා ඔයගොල්ලොත් ඒ විදිහට දෙකම මතක තියාගන්න. ඊළඟට කයිගොෂොකු කියනවා ජා ගෙන්කන්නි දෂ්ටේ ඔකිමස්. එහෙනම් ගෙන්කන් කියලා කියන්නේ ඇතුල් වීමේ දොරටුව. එහෙම නැත්නම් ජපානයේ ගෙවල් වල තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙදරට ඇතුල් වෙනකොට අපි දාගෙන එන සෙරප්පු සපත්තු ගලවලා තියන්න තැනක්. තොරකඩක් වගේ එකක්. ඒකට කියනවා ගෙන්කන් එක කියලා. ඒක ඇතුල් වෙන්න එහෙම නැත්නම් ඇතුල් වීමේ දොරටුව කියලා කියනවා. අන්නේ ගෙන්කන් එකේ එහෙම නැත්නම් ඇතුල් වීමේ දොරටුවට එයා දෂ්ටේ කුදසයි කියන්නේ ඒක යවලා තියන්නම් කියලා. ඒ කියන්නේ ශිරුබාකා එක එයා මෙතන ඉඳන් නැගලා යන්නේ නැහැ. එයාට ඒක ගෙන්කන් එකේ. එහෙම නැත්නම් ඒක දැන් අපි එළිය ඉඳන් ගිය කෙනෙක් ඇතුල් වෙන තැන ඇතුළ ඉඳන් කෙනෙක් එළියට යන තැන. අන්න එතනින් තියලා තියන්නම් කියලා කියනවා. ඊළඟට සතෝසන් උත්තර දෙනවා ඔනේගයි ශිමාස් මම හැමතිස්සෙම කිව්වා මොකක් හරි දෙයක් ඇසෙප්ට් කරනවා නම් එයා ඒක පිළිගන්නවා නම් ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් එයාට ඒ උදව්ව අවශ්‍ය නම් එයා මොකද්ද කියන්නේ ඔනේගයි ශිමාස් එහෙම නැත්නම් ඔනේගයි කරුණා කරලා එහෙම නැත්නම් මට ඒ උදව්ව කරන්න අන්න ඒ අදහසින් ඊළඟට බලමු ආන්සර්ස් 4 පළවෙනි එකේ තියෙනවා මෙතන කියනවා කයිවරු නයියෝදේ තදශී මොනෝ එරන්දේ කුදසයි කයිව එක කියවලා ඒකේ අන්තර්ගතයෙන් නිවැරදි පිළිතුර තෝරන්න සතෝසන් වා හිරුගොහන්නු අතෝදේ
සතෝසන් දවල් ආහාරයෙන් පස්සේ සම්පූර්ණ ඉකිමස් ඇවිදින්න යනවා. අතන තිබ්බේ තරා ෆෝම් එකේ. මෙතන තියෙනවා අතෝ කියලා. අතෝ කියලා කියන්නේ පසුව කියන එක. දැන් බලන්න ඔයගලන්ට අතෝ කියන වචනේ තරා කියන වචනේ බැරි වුණොත් මේකට ආන්සර් එක ගන්න වෙන්නේ නැහැ. මම ඒක තමයි කිව්වේ. අර වචන ලිස්ට් එකට අමතරව. ඔයාලට තව අමාරු වචන තියෙනවා නම් ඒක තමන් වෙනම නෝට් කරගන්න. මම ඒකයි වචනෙන් වචනේ කියන්නේ. මොකද මම හිතනවා සමහරක් විට JFT කරපු නැති අයත් ඉන්න පුළුවන්. සමහරට JFT කරලා ඒ ඔක්කොම අමතක ළමයි ඉන්නත් පුළුවන්. ඒකින්ද එතකොට මෙතනදී කියනවා හිරු ගොහන්න අතෝදේ සම්පූර්ණ ඉකිමස්. දවල් ආහාරයෙන් පස්සේ ඇවිදින්න යනවා. එහෙනම් මේක තමයි ආන්සර් එක වෙන්නේ. මොකද අපි කලින් කතා කරා හිරු ගොහන් තබේ තරා. දවල් ආහාරය කෑවට පස්සේ ඉස්සොනි කිමෂෝ එකට ඇවිදින්න යමු කියලා. මම chat එකේ දැක්ක උත්තර කීපයක් තියෙනවා. හරි බලමු. දාලා තිබුණා 4. එක දාපු අය හරි 4 දාලා තියෙනවා. බලමු 4 දැම්මේ කියලා. ඊළඟට දෙවැනි ආන්සර් එකේ කියනවා සතෝසන්වා හිතොරිදේ කෝෙන්නේ ඉකිමස්. හිතොරිදේ තනියම යනවා කියලා නෑ. ඉස්සොනි කියලා තියෙනවා. මේ ඉස්සොනි කිමෂෝ එහෙනම් තනියම යනවා කියලා නෑ. එහෙනම් හිතොරිදේ තියෙන හින්දා මේ උත්තරය අයින් කරන්න වෙනවා. ඊළඟට කියනවා සතෝසන්වා ශිරුබකානි සුවත්තේ කෝෙන්නේ ඉකිමස්. සතෝසන් ශිරුබාකායකේ වාඩි වෙලා උද්‍යානයට යනවා කියලා. මේකත් නිකන් බැලුව බැලමට ඔයගලන්ට හරිය කියලා හිතෙන්න පුළුවන් උත්තරයක්. ඒක අපි තියමු මං කියන්නම් ඇයි ඒ උත්තරේ වැරදි කියලා. අන්තිම උත්තරේ කියනවා සතෝෂන්වා ශුරුබාකාවෝ ගෙන් කන්නේ දෂ්ටි ඔකිමස්. හතරවෙනි එකත් වැරදුනේ කියලා මට හිතා ගන්න පුළුවන්. හරි. මුලින් මං කියනනම් අයි තුන්වෙනි එක හරි කියලා හිතෙන්න පුළුවන්. දැන් කියන්නේ මෙතන කියනවා ශිරුබාකායකේ වාඩි වෙලා උද්‍යානයට යනවා කියලා. හරියට කයිවේක කියෙව්වනම් එයා ශිරුබාකායකේ වාඩි වෙලා උද්‍යානයට යන්නේ නැහැ. ශිරුබාකායක කයික ශොකු ගෙන් කන්න එකට දෂ්ටි ඔකිමස් කරනවා. ගෙන් කන්න එකේ ඇතුළේ නැහැ. දැන් එළිය කෙනෙක් නම් ඇතුළට එන එක ඇතුළේ ඉන්න කෙනෙක් නම් එළියට යන තැන. ගෙන් කන්න එකේ එයා තියලා තියෙනවා ඒක. එතකොට එයා ඒකේ වාඩි වෙලා උද්‍යානයට යන්නේ නැහැ. ගෙන් කන්න එකේ තමයි ඒක තියෙන්නේ. එහෙනම් ඒ උත්තරේ වැරදි. ශිරුබාකා එකේ තමයි එයා යන්නේ. හැබැයි ඒකේ වාඩි වෙලා එයා උද්‍යානයට යන්නේ නැහැ. එයා උද්‍යානයට යන්නේ නැහැ ඒකේ වාඩි වෙලා. මොකද ඒක එයා දොරටුව ළඟ තමයි ගිහින් තියන්නේ සාතු සේවකයා. ඒකින්ද ඒ උත්තරේ වැරදි. හරියට කියෙව්වේ නැත්නම් සමහරට මේ උත්තරේට ගහන්නත් පුළුවන්. හතරවෙනි එක වැරදුනේ ඇයි කියලා බලමු. සතෝසන්වා ශිරුබාකාෝ ගෙන් කන්නේ දෂ්ටි ඔකිමස්. සතෝෂන් ශිරුබාකායක ගෙන් කන්නකින් තියනවා කියලා කියනවා. ඒ කියන්නේ සතෝසන් ගිහලා ශිරුබාකායක ගෙන් කන්නකින් තියනවා. එහෙමද තිබ්බේ. මෙතන තිබ්බේ කයිකෂොකු තමයි කියන්නේ ජා ගෙන් කන්නේ දෂ්ටි ඔකිමස්. එහෙනම් ඇතුල් වීමේ දොරටුවට ගෙන් කන්න එකට යවලා තියන්න. එහෙනම් සාත්තු සේවකයා තමයි ශිරුබාකායක ගෙන් කන්නකින් තියන්නේ. එහෙම නැතුව රියෝෂා සතෝසන් ගිහිල්ලා ඒක ශිරුබාකායක තෙරින් තියන්නේ නැහැ. බලන්න එතකොට ඔයගොල්ලෝ කයිව එක කොච්චර හොඳට කියෙව්වත් මේ තියෙන උත්තර වලින් ඔයගොල්ලන්ව පටලන්න පුළුවන්. අනිත් එක දැන් මෙතන හරි උත්තරේ දීලා තියෙන්නේ බලන්න කයිව එකේ දීලා තියෙන වචන වලින් නෙමෙයි. කයිව එකේ තරහා කියලා දාලා මෙතන අතෝ කියලා දාලා. එතකොට සමහරක් විට ගොඩක් ළමයිට ආන්සර් එක වර්ධින්න පුළුවන්. හරියට කියව ගන්න බැරි වුණොත්. මේ වගේ ප්‍රශ්න තමයි ඇත්තටම එක්සෑම් එකේ තියෙන්නේ. ඕගොල්ලන්ව පටලනවා. එතකොට පොත කරන්න නැතුව පේපරයක් හම්බෙලා ඒක බලාගෙන ගියාම මේක තමයි හරි උත්තරය කියලා එන්න කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ පොතේ තියෙන කයිව ටික ඔක්කොම කරන්න. එතකොට ඕගොල්ලන්ට මේක හැදෙනවා. දැනට හරි උත්තර දාන ළමයිනුත් ඉන්නවනේ. සමහරක් අයට ආන්සර් එක වර්ධිනවා. එයාලා මේ උත්තරේ දැන් එකපාරින්ම ගන්න බැරි වුණ අය දෙවෙනි වටේටත් මේ පොතම අපහු කරන්න. දෙවෙනි වටේටත් මේකම අපහු කරන්න. ඒ කරනකොට අර මං කිව්වා වගේ සිංහලෙන් හිතන්න මේක මොකද්ද මෙයා කිව්වේ? මෙයා ඒක පිළිගත්තද? පිළිගත්තා නම් එයා ඒක කරා නම් තනියමද කරේ උදව් ගත්තද? තනියෙන් කරාද උදව් ගත්තද? අරයා කිව්ව එක පිළිගත්තද? මොනවද පාවිච්චි කරේ? ඔයා මේ කයිවේග ඉවර වෙනවත් එක්කම ඔයා ගොළුවේ තියෙන ඕන චිත්‍රයක් වගේ එයා මොන දේවල් පාවිච්චි කරලා මොකද්ද කරේ කියන එක උදව් ගත්තද උදව් ගත්තේ නැද්ද? එතකොට ඔයාලට මේ ආන්සර්ස් කියවනකොට සමහරක් වෙලාවට නිකම්ම වැරදි උත්තර හරි උත්තරේ හොයාගන්න බැරි වුණත් එකපාරින්ම වැරදි උත්තරේ අයින් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි ඊළඟ කයිවේග කරමු. මේකෙත් ඕගොල්ලෝ මේ ශිරුබාකා කියන එක මතක තියාගන්න. මම මේ ඔක්කොම වචන ටික වෙනම දෙනවා. ශිරුබාකා කියන එක මතක තියාගන්න. කෝවෙන් කියන්නේ නම් පාක්කෙක් කියලා මං හිතන්නේ දන්නවා ඇති ඕගොල්ලෝ. JFT වලදී වුණ තරම් හම්බෙලා තියෙනවා. තරහා කියන ග්‍රැමර් පොයින්ට් එක මම ඕගොල්ලන්ට දුන්නා. ඒක මතක තියාගන්න.
ගෙන්කන් කියන එක මතක තියාගන්න දොරකඩ එහෙම නැත්නම් ඇතුල් වීමේ දොරටුව කියලා. ආයමත් කියනවා මොකක් හරි දෙයක් කවුරු හරි ඇහුවට පස්සේ ඔනෙගයි ශිමස් කියලා තියෙනවා නම් එයා ඒ උදව්ව ලබා ගත්ත කියන අදහස එතන තියෙනවා. ඒ කියන්නේ ආයේ උදව්ව කරන්න කියලා යාට කියනවා. ඒකින්ද ඔනෙගයි ශිමස් තිබුණොත් අනිවාර්යෙන් මතක තියාගන්න මොකක් හරි කරපු රික්වෙස්ට් එක යා පිළි අරගෙන තියෙනවා කියන එක. ඒක මතක තියාගන්න. එහෙනම් ඊළඟ කය වේක කරමු. අ 39යිනේ 41කට මම මේ බලනවා මේක තමයි අද කරන අන්තිම කයිවයක මේක කරලා අපි බලමු ඕගලන්ට තියෙන ප්‍රශ්න මොනවද වෙලාවට කරගන්න පුළුවන්ද කොහොමද කියලා මේකත් කරලා ඉවරලාමයි සෙට් එකට දාන්න ආන්සර්ස් දාලා තියෙනවානේ 1 1 1 හැමෝටම 1 දාවි අපි බලමුනේ 3 දෙනෙක් දාලා තිනවා හරි ඒකේ කියනවා ඒක ඇවිල්ලා ඒකත් කයිකෝ ෂොකුයි සුසුකි සනුයි අතර කොහොමත් එක්සෑම් එකේදී ගොඩක් වෙලාවට ඔය අපිට පොතේ තියෙන හුරු නම්ම තමයි එක්සෑම් එකේදී තියෙන සතෝසන් සුසුකි සන් එහෙම නැත්නම් තනකසන් ඔය වගේ නම් ටිකක් තමයි තියෙන්නේ කයිකෝ ෂොකු කියනවා සුසුකි සන් මිගියෂිවා දෝදෙස්කා සුසුකි සන් මිගියෂි කියලා කියන්නේ දකුණු කකුල දෝදෙස්කා කියලා කියන්නේ කොහොමද දෝදෙස්කා කියනක නිතරම හම්බ වෙනවා කොහොමද කියන එක සුසුකි-සන් කියනවා මෝ අමාරි ඉතකු නයියෝ මෝ අමාරි ඉතකු නයියෝ මෝ කියලා කියන්නේ දැන් කියන එක අමාරි ඉතකු නයි කියලා කියන්නේ එච්චර රිදෙන්නේ නැහැ දැන් එච්චර රිදෙන්නේ නැහැ අමාරි කියලා කියන්නේ එච්චර කියන එක එච්චර රිදෙන්නේ නැහැ ඊළඟට කයිගශොකු කියනවා සෝදෙස්කා එහෙමද ජා සුකෝෂි අරුකුරෙන්සුවෝ ශිමෂෝ එහෙමද එහෙනම් ටිකක් ඇවිදීමේ පුහුණුවීම් කරමු ටිකක් ඇවිදීමේ පුහුණුවීම් කරමු ඊළඟට අහනවා සුවේෝ දෝසෝ කියලා ඒ කියන්නේ හැරමිටිය මෙන්න කියන එක හැරමිටිය ගන්න එහෙම නැත්නම් යාට හැරමිටිය දෙනවා කියන එක දෝසෝ කියලා කියන්නේ දෙනවා කියන අදහස හැරමිටිය මෙන්න කියලා වගේ ලියා ගන්නකෝ ඔයගොල්ලෝ ඊළඟට සුසුකි-සන් කියනවා අරිගතෝ ස්තුති. ඒ කියන්නේ දැන් මෙතනින් තේරෙන විදිහට හැරමිටියෙන් තමයි මෙයා ඔන්න අරුකුරෙන්ෂු කරන්න යන්නේ. මොකද මෙයා හැරමිටිය දෙන්නද කියලා ඇහුවා.
කයිග සාතු සේවකයා අරිගතෝ කියලා ගත්තා. ඊළඟට සාවෙන් සුසුකි-සන් ඊළඟට කයිග අහනවා වතශිගා කොයේ කකේෝ ශිමස් කරා. මම කොයේ කියලා කියන්නේ කතා කරනවා කියන එක. කොයේ කකේෝ මම කතා කරන නිසා යුක්කුරි අරුකි මෂෝ. යුක්කුරි කියලා කියන්නේ හිමීට, අරුකි මෂෝ කියලා කියන්නේ ඇවිදිමු. මම කතා කරන නිසා හිමීට ඇවිදිමු කියලා කියනවා. ඊළඟට කියනවා හජිමෙනි පළමුව සුවේවෝ මයේනි දෂ්තේ. සුවේ කියලා කියන්නේ හැරමිටිය, මයේ කියලා කියන්නේ ඉදිරියෙන්, දෂ්තේ කියන්නේ තියලා. මුලින්ම එහෙම නැත්නම් පළමුව හැරමිටිය ඉදිරියෙන් තියලා සුගිනි මිගියෂි ඊළඟට දකුණු කකුල, ඊට පස්සේ සෝෂ්තේ තවද හිදාරියෂි කියලා කියන වම් කකුල දෙස්යෝ තියන්න කියලා කියනවා. එතකොට මෙයා කියන පිළිවෙල සුවේ ඊළඟට මිගියෂි ඊළඟට හිදාරියෂි. එතනින්ම ඔයගොල්ලෝ මතක තියාගන්න පිළිවෙල. ඊළඟට සුසුකි-සන් කියනවා පිළිවෙල හිදාරි සුවේ මිගි. වැරදිනේ. ඊට පස්සේ කයිග කියනවා ඊයේ නැහැ කියලා. එහෙනම් මෙතනට අනිවාර්යෙන් වෙන්න ඕනේ මොකද්ද? හරි පිළිවෙල වෙන්න ඇතිනේ. මේ වගේ කයිව එකක් ආවොත් නම් ආන්සර් එක ලේසියෙන් දාන්න පුළුවන්. හැබැයි එක්සෑම් එකේදී මේ වගේ කයිව නම් අඩුවෙන් එන්නේ. එකක් එන්න පුළුවන් එක්කෙනෙක්ට, ඊට වැඩිය නම් එන්නේ නැහැ. අතරින් බලා ගන්න මේකේ ආන්සර් එක හොයාගන්න ලේසි. එතකොට බලන්න මේකේ ආන්සර් එක බලමු මේකත් අරද්ද පොලිනවද කියලා. ඔයගොල්ලෝ දාලා තිබ්බේ මට මතක විදියට 4ද? නෑ 1 කියලා නේ දාලා තිබ්බේ. එක ගොඩක් තිබ්බ මතක. සුවේ මිගියෂි හිදාරියෂි. සුවේ මිගියෂි හිදාරියෂි. පළවෙනි එක තමයි උත්තරේ. හැරමිටිය දකුණු කකුල වම් කකුල. ඊළඟට කියලා තියෙන්නේ මිගියෂි සුවේ කියලා. ඒකේ උත්තරේ එතනින්ම වැරදි. මුලින්ම හැරමිටිය තියන්නේ. ඊළඟට තියෙන හිදාරියෂි මිගියෂි. ඒ උත්තරෙත් වැරදි. මුලින්ම හැරමිටිය තියන්න ඕනේ. එතන හැරමිටිය නෑ. ඊළඟේ සුවේ එක තියෙනවා. ඒත් අර සුසුකි-සන් කියපු පිළිවෙලට තමයි තියෙන්නේ. හිදාරි මිගි. එහෙනම් උත්තරේ වැරදි. එන හරි උත්තරේ පළවෙනි එක. ඔයගොල්ලෝ දාපු ආන්සර් එක හරි. අපි අදට මෙතනින් කයිව එක නවත්තමු. එතකොට අපි කයිව 1යි 2යි 3යි 4ක් කරා. ඊළඟ දවසේ මම මේ කයිව වලින් සාමාන්‍ය එක්සෑම් එකේදී අහලා තිබුණු ප්‍රශ්න පේපර්ස් දෙනකොට අන්න ඒ ටික ගැන කතා කරන්න.